Hello guys. අපේ YouTube channel එකට සාරෙන් play ගන්න sub කරලා මතක තියාගන්න sub කරන්න තියන්න අනිවාර්යෙන්ම. අද අපි දාන්න යන්නේ Free Fire එකට wall අනිත් පැත්ත ගහන file එකක්. ඔකට මම ඒක අනිත් කටේ පේන්නේ. ඔකට පේනවා ඉතින් wall අනිත් පැත්ත වදිනවා. මම ඕන wall එක පෙන්නන්න ඔයගොල්ලෝ ඉතින් මේ wall එක තියෙනවා කියලා අපිට බලන්න. මම දැන් ඊළඟට එකක් ගේන්න wall එක වෙන wall එකක් දාන්න එකට. ඔන්න අපි ගේම් එකට ආවා ඉතින් දැන් අපි ඉතින් අදාළ වෝල් එක බලමු මොකක්ද කියලා. මෙන්න මේ වෝල් එක කියන එක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න නැත්නම් අපි දාන මේක වැටෙන්නේ නැහැ හරියට. මේ වෝල් එක තමයි ඕන මෙන්න මේ වෝල් එක. මේක නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ. අපි ඒකට මං හරිය අනිත් එකක් ගෙනත් දෙන්නම් ඕගොල්ලන්ට. අනිත් ඕගොල්ලන්ට දාන්න පුළුවන් ඉතින්. මේක අනිත් කටට පේන්නේ නැහැ. අනික account එක බෑන් වෙන්නේ නැහැ මොනවත් වෙන්නේ නැහැ. කේස් යන්නේ නැහැ. ෂුවර් 100,000 ෂුවර්. මෙන්න මේ වෝල් එක ඕන. මම ඒක දාන්න හිටියන් කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. දැන් දාන්න හිටිය කියලා දෙන්න. හරි මුලින්ම ඩවුන්ලෝඩ් කරලා තියාගන්න ඕන CHO app එක. මෙන්න මේ විදිහට ගිහිල්ලා Play Store එකෙන් හරි App Store එකෙන් හරි ඔයාලා තියෙන ඩවුන්ලෝඩ් කරන මේකකින් CHO කියන app එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේ CHO කියන app එක. මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේක අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරන්න නැත්නම් දාන්න බෑ ඔයගොල්ලෝ දාන ෆයිල්. මම ආයෙත් මතක් කරනවා අපේ ෆයිල් දාගන්න ඕන නම් අපේ ෆයිල් ගන්න ඕන නම් group එකට join වෙන්න. ඒක හැමදාම panel දානවා. panel දානවා, kit file දානවා, හැම එකම දානවා. අන්න ඉතින් ගන්න නිකන් දෙන්නේ. ඉතින් නිකන් දෙන එක ගන්න පිනක් නැති කරගන්න එපා. හරි නම් අපි වැඩේ කරමු දැන්. අර wall එක කලින් ඕන මං කිව්ව විදිහටම CHO app එක open කරගන්න. ඊට පස්සේ අපි දෙන ෆයිල් ඕගොල්ලෝ පෙන්නන්නේ මෙන්න WhatsApp business කියලා මේකෙන් ඩවුන්ලෝඩ් කෙනෙක්ට ගියා global complex stone කියලා තියෙනවා com details free file කියලා තියෙන එන්න ඒක මෙන්න copy කරගන්න මෙන්න මේ ටච් කරන් ඉඳලා ඊට පස්සේ කොල්ලෝනේ මෙන්න විතර android ගිහිල්ලා data ගිහිල්ලා මෙතන පොත තියෙන පොතක් වගේ තියෙන්නේ අන්න ඒක ඔබන්න. ඒතර replace message එකක් එයි. එයා ටික් එකක් තියෙන ටික් එක දාලා replace කියන එක ඔබන්න. එතකොට හරි. ඉතින් ආයේ දැන් ඉතින් අපි දාපු මේක වැටලා තියෙන කොල්ලෝනේ ඉතින්. දැන් මේකේ අනිත් කට්ටියට වැටෙන්නේ මෙන්න මේ විදිහට. දැන් අපි ඩවුන්ලෝඩ් කරගත්තොත් WhatsApp දැන් WhatsApp business කියලා හිතමුකෝ. ඒකේ media කියන එකට ගියාම document කියලා තියෙන්නේ. අන්නේ document එකේ private කියන එක තමයි හිටින්නේ. අනිත් ඒවා ඉතින් ඔය නිකන් අපි යවන්නේ ඔය එකට හිටින්නේ private කියන එක තමයි ඕගොල්ලෝ ගා හිටින්නේ. ඒ දෙක එක තමයි කොහොමද හිටින්නේ. අන්න ඉතින් එහෙම විදිහට ගන්න. එහෙනම් ඉතින් අදට සමු ගන්නවා. ඔයගොල්ලෝ සබ් කරන්න අමතක කරන්න එපා ඉතින්. මම යාගේ වීඩියෝ දිගටම ගේන්නම් ඉතින් යාළුවනේ. Thank you.